දැන් වෙලාව 12:00 වගේ ඇති. දැන් හොඳට රැල්ල වැඩි. හෙලෝ good morning. දැන් වෙලාව 10:04යි. අද සෙනසුරාදා. අපි යනවා තල්පි බීච් එකේ පොඩ්ඩක් රවුමක් දාලා එන්න. මායි තව අයියලා කියන්නේ තව ගොල්ලෝ 3 දෙනෙක් එක්ක යන්නේ. තල්පි යන බස් එක තියෙන අන්න අතන. මෙතන තියෙන බස් එක. පැය භාගයක් වගේ යම ඉඳන් මෙතන ඉඳන්. අර හැටද? මෙතනින් ඇතුළට නේ? ඇත්ත දෙක. බෑග් මෙහෙ තියාගන්න මොනවද නැති වෙන්න. අර ටේබල් එක හරි අරන් ඇවිල්ලා තියාගන්න මේ හරියේ. අර ගැඳුම් බාරව නාල කොට වත්ත. අම්මෝ රැල්ල මෙන්න මේකුඩින් දිනනවා. මෙන්න මෙදින් දිනනවා. අවුල් මාළුත් අල්ලන කට්ටිය. ඔයාලට පේනවද නැත්නම් සෑහෙන ලොකු රැල්ලක් තියෙන මේ නාන්න අමාරුවේ. මේ දවල් 12න් පස්සේ මේ තල්පේ නාන්න අමාරුයි. ඒ කියන්නේ රැල්ල වැඩි, හොඳට වැඩි. දැන් මේ අපි ආපු වෙලාවත් මේ සෑහෙන වැඩි. තව ටිකක් උදෙන්ම ආව නම් 8 වගේ විද්‍යාව නම් ෂේප්. සුපිරිද? මරු ආතල් ඔයාලත් එන්න. ගාල්ලේ ආපු දවසක අනිවාර්යෙන් එන්න තල්පේ.
මෙතන නාන්න අමාරුයි මේ රැල්ල වැඩි. රැල්ල වැඩි කියන්නේ 12න් පස්සේ කොහොමවත් අමාරුයි කිව්වා. 12 වෙන්න කලින් ඔයාලා එනවා නම් එන්න. ඕන් තව රැල්ලක් එනවා. එනවනම් සතිය දවසකින් සෙනසුරාදා ගපියාදාව සෙනසුරාදානේ සෙනඟ වැඩි චුට්ටක්. මේ පැත්තෙත් එහෙමයි. උටත් සෙනඟ වැඩි සෙනසුරාදා ඉරිදා වගේ වීකන්ඩ් එකෙන් කට්ටිය ඉතින් එනවා. ලස්සනයි බීච් එක ලස්සනයි මාර ලස්සනයි නිල් පාටයි වතුරට. උදේම එන තරමට හොඳයි ඉතින්. මොකද උනේ? පහඩි යන්නේ වතුර. අඩු මේක ඉන්න බෑ මං. එක විදියකට ඕන තව එකක්. කොන්ද. තව එකක් එනවා. गाँव लौटेगा बैग ඇක්චුවල්ට ලුණු යන එක තමයි යවුල. ලුණු ගියම දනවා මාරේ විදියට. Video na. Video na muna. Galahan na. Oh, tawaran lagi na. එහෙම ගන්න දෙන්නේ නැහැ මෙහෙම කියපුවාම. Oh, tawaran la.
අර මේකේ රැල්ල වැඩිනේ මේ අනික මේ තියෙන අර නිකන් කොරල් පර වගේ තියෙන්නේ. රැල්ලක් ඇවිල්ලා එකපාරටම ඇදිච්ච ගමන් අපිත් විසික් කළා යනවා. ගිහිල්ලා ඉතින් හීරෙනවා. මේ හොඳ රැල්ලක් එන්නේ. එනවා නම් උදෙන් මෙන්න අනිවාර්යෙන් මේ නැත්තම් රැල්ල වැඩි. දැන් මේ වෙලාවට රැල්ල වැඩි කොහොමද? අපිත් තා ජුට්ටේ ලවන්නාලා යනවා ඉතින් ආපහු ගාල්ලනවා. පොඩි අය බස් ගන්න එපා වතුරේ තරයි. මේ රැලේ ලොකු අයට කමන්නේ. අපි නාල ඉවරයි. දැන් හොම්මා යන්න කියලා. මරු ඉතින් බීච් එක නම් මරු 12න් පස්සේ නාන්න මරු ඒකයි ඒස් එකට තියෙන්නේ. හරි එහෙනම් අලුත් වීඩියෝ එකක් එහෙනම් හම්බෙමු.